Truth of Earth. අද අපේ channel එකේ පළවෙනි වීඩියෝ එක මේක. අන්ධකාරයෙන් ආලෝකයට මිනිස් වංශයාගේ නොදැනුණු සත්‍ය ගැන තමයි අපි මේ channel එකෙන් ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ. පිටිසක්වල ජීවීන් පෘථිවියට සම්බන්ධ වෙන්නේ කොහොමද? විශ්වයේ සැඟවුණු රහස්, පෘථිවියේ සිදුවන අద్భుත සිදුවීම්, අද තියෙන විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි සිදුවීම් වගේ ලොකු මාතෘකා ගොඩක් අපි මේ channel එකෙන් කතා කරනවා. ඉතින් අද අපේ channel එකේ පළවෙනි වීඩියෝ එක අන්ධකාරයෙන් ආලෝකයට මිනිස් වංශයාට නොදැනුණු සත්‍ය. අනුනාකිවරුන්ගේ කතාව ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. පුරාණයේ සිට අද දක්වා මේක සීරීස් ගොඩකට කැඩලා ඉස්සරහට ඒවි. ඉතින් අනුනාකිවරු ගැන කියන පළවෙනි වීඩියෝ එකත් එක මේ විදිහට එකතු වෙමු. සඳෙලියෙන් පෘථුවිය මත සුන්දර රටාන්දී සංසුන් රාත්‍රියක්. නමුත් මේ අඳුර තුල අපිට නොදැනිය හැකි මහා රහසක් සැඟවී තිබේ. ඔබේ වටපිටාව බලන්න. ඔබේ ශරීරය පොඩ්ඩක් පරීක්ෂා කරන්න. ඔබේ අත්පය ඔබට දෙයක් හිතුවාම ඒක කරන්න පුළුවන් වෙන හැකියාව, විශේෂයෙන්ම ඉලක්කවලට යන්න, කාලය මැනේජ් කරන්න පුළුවන් හැකියාව, කාලය කළමනාකරණය කරන්න පුළුවන් හැකියාව ගැන පොඩ්ඩක් හිතන්න. ඔබේ මනස විවෘත කර පොඩ්ඩක් විමසා බලන්න. ඔබ මෙතෙන්ට ආවේ කොහොමද? මිනිසෙක් වෙන ඔබ අනිත් පෘථුවිය මත සිටින ජීවීන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද? කවුද මේ වෙනස කරේ? පරිණාමවාදයේද? කවදාවත්ම නැහැ. ඔබේ මව්පියන්, ඔබේ අතීත පරම්පරාව, ඝාතීය වර්ධනයක් තියෙන ට්‍රැක් එකකට ආවේ. ඔබේ මුල් ආරම්භය ඔබ සිතා සිටින මේ කිසි දෙයක් නොවේ. අප හඳුන්වන්නේ මිනිස් වංශය ලෙස. නමුත් අපි ඇත්තටම මිනිසුන්ද? මගේ පිළිතුර නැහැ. අපි සම්පූර්ණ මිනිසු නෙමෙයි. අපි අයිති වෙන්නේ වෙනත් කුලයකට, වෙනත් පරම්පරාවකටද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගෙන ඉතිහාසයට යනකොට අපේ ඉතිහාසයේ ගැඹුරුම කතාවක් අපි හැමෝටම අගයලා තියෙනවා. ඒ අනුනාකිවරුන්ගේ පුරාවෘතය. පෘථිවියේ පළමු ආගමනය. ඉවෙන්වත් උරුමය අඳුරගන්න. කරක් ගත වෙලා ගියා. මිනිස් වංශය තවමත් නොතිබුණු කාලයක් මේක. සූර්යාගේ කිරණ දිලසෙමින් නොබේරු නම් වූ විශාල ග්‍රහලෝකය දුරින් පේනවා. මේ නොබේරු වල තමයි අනුනාකී කියන යෝධයෝ ජීවත් වුණේ. ඔව්. ඇත්තට මේගොල්ලෝ යෝධයෝ. පරක් තරක් ගැන අපි නොදන්න මේ විශ්වයේ ඒගොල්ලෝ පිරික්සමින් සිටියා ගවේෂණ චාරිකාවක්. මේ වෙනකොට අනුනාකිවරුන්ගේ ග්‍රහලෝකයේ වායුගෝලය විනාශ වෙමින් තිබුණේ. ඉතින් ඒගොල්ලෝගේ ග්‍රහලෝකයේ වායුගෝලය පිරිසිදු කරන්න විශේෂ ලෝහ ටිකක් ඕනේ. මේ ලෝහ අතර රත්තරන්ුත් තියෙනවා. ඉතින් මේගොල්ලෝ අනුනාකි ශිෂ්ටාචාරය බේරගන්න මුළු විශ්වයම පිරික්සමින් ඉඳියා මේ රත්තරන් හොයන්න. රත්තරන් විතරක් නෙවෙයි. පුරාවෘතවල එන විදියට තන්හු කියලා විශේෂ ලෝහ වර්ගයකුත් මේගොල්ලෝ වේවුවා. මේ ගවේෂණ කණ්ඩායමේ නායකයෝ වුණේ එන්කි සහ එන්ලිල්. මේ නම් මම කියන නම් නෙවෙයි. මේවා අනුනාකි පුරාවෘතවල සඳහන් වෙන නම්. ඉතින් මේ නායකයෝ දෙන්න තමයි මේ අභියෝගයට මුහුණ දෙන්න පළවෙනි පියවර තිබිලා තියෙන්නේ මේ විශ්වය ගවේෂණය කරන්න. ඔවුන්ට ලැබුණු තොරතුරු අනුව ඔවුන් ගිගන්තික නම් දුරේක්ෂයෙන් පෘථිවිය පරීක්ෂා කරනවා ආලෝක වර්ෂ බිලියන ගණන් ඈත ඉඳගෙන. ඉතින් මට හිතෙන විදිහට නම් මේ ගිගන්තික කියන්නේ AI ටෙක්නොලොජි එක කවලම් වෙච්ච ටෙලස්කෝප් එකක්. ඒක ඒගොල්ලෝගේ යානේ ඉඳන් ආලෝක වර්ෂ බිලියන ගණන් වටේ ස්කෑන් කරලා ගවේෂණය කරලා මනාව සුන්දර අපේ නිවහන වෙච්ච මේ පෘථිවිය අනුනාකිවරුන්ට අඳුන්වලා දෙනවා. ඊළඟට අනුනාකිවරුන්ගේ චැලෙන්ජ් එක උනේ මේ පෘථිවිය උඩදී ඒගොල්ලන්ට එන්න පුළුවන් අභියෝග මොනවද කියලා ශ්‍රවණ එක. ඔවුන්ගේ දැවැන්ත නෞකා වගේ යානා ගිගුරුම් දෙන තරම් වේගෙන් සංසුන් අහස කඩාගෙන මේ පොළොවට පහත් වෙනවා. මිනිසුන් මෙච්චර කාලයක් මිනිසුන් පය නොතබපු පෘථිවියේ ගංගා සහ සංසුන් වනය පීරන්න තමයි මේගොල්ලොන්ගේ මේ පරීක්ෂාව. අනුනාකිවරුන්ගේ ජීවිත කාලයත් එක්ක සසඳන විට අපේ මේ පෘථිවිය දැවී යන්න තව වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් ඒගොල්ලෝ මෙහෙම කතා වෙනවා. මේ පෘථිවිය දැවී යාමට පෙර අපිට ව්‍යාපෘතියක් සිදු කළ යුතුයි. මේ පෘථිවියේ තියෙන තන්හු ටිකයි රත්තරන් ටිකයි අපේ ග්‍රහලෝකයට ගෙනියන්න ඕන. ඉතින් මේ රත්තරන් වලින් තන්හු වලින් අපේ ග්‍රහලෝකයේ වායුගෝලය පිරිසිදු කරගන්න පුළුවන් කියලා තමයි එන්කි සහ එන්ලිල් කතා කර ඉඳී. මේගොල්ලෝ පෘථිවියට ඇවිල්ලා පරීක්ෂා කරනකොට මේකේ සත්තු වර්ග ගොඩාක් එක්ක විශේෂිත සතෙක් ඉඳියා. එයා කකුල් දෙකෙන් ඇවිත්තා. එයා හරිම ප්‍රාථමික යුගයක ජීවත් වුණේ. අතට අහුවෙන ඇහැට පේන ඕනම දෙයකට පහර දෙන තත්ත්වයේ ඉඳී. ඉතින් ඒගොල්ලෝ තමයි හෝමෝ සේපියන්ස්ලා. ඔව්, ගහෙන් බැහැලා ඉඳපු වානරයෝ. මේ වානරයෝ ගහෙන් බැහැලා ඉඳියා. ඒගොල්ලෝ පරිණාමණය වෙලා ඉඳියා. කෙටියෙන්ම කියනවා නම් ඒගොල්ලෝ මිනිස්සු වෙන්න පටන් අරගෙන තිබුණේ නැහැ. අනුනාකිවරුන්ට අභියෝග දෙකක් තිබුණා. එකක් තමයි මේ රත්තරන් සහ තන්හු ගවේෂණය කරන්න. මේවා කනින්න ඒගොල්ලන්ට ලොකු ශ්‍රමයක් අවශ්‍ය වුණා. සහ පෘථිවියේ ඉඳපු මේ හෝමෝ සේපියන්ස් කියන වානර ශිෂ්ටාචාරයෙන් වානරුන්ගේ පහර දීම් වලින් බේරෙන්න මේගොල්ලෝ ඔක්කොම මරලා දාන්න බෑ. මේක
ජීවී ග්‍රහලෝකයක්. තව කාලයක් තව ලොකු කාලයක් පවතින ග්‍රහලෝකයක්. ඉතින් මේ ඔක්කොම සමූහ ඝාතනය කරන්න බැරි නිසා මේගොල්ලන්ට ওই ප්‍රශ්න දෙකටම උත්තර අවශ්‍ය වුණා. මේගොල්ලෝ මොකද්ද කරේ? මේගොල්ලෝ පෘථිවිය මත අලුත් ජීවයක් නිර්මාණය කරන්න තීරණය කරා. ඒ තමයි මේක බලන ඔයා මේ කියන මම. මිනිස් වංශයාගේ නිර්මාණය සහ අභිලාෂ උරුම අනුනාකිවරුන්ට විශාල වශයෙන් කම්කර්ෂණය අවශ්‍ය වුණා. ඔවුන්ට තන්හු සහ රත්තරන් කනින්න සිංහලුන් අවශ්‍ය වුණා. සිංහලුන් ඔව්. ඒ වචනේ පරිවර්තනය කරාම එන්නේ සිංහලුන් කියලා තමයි. සිංහලුන් කියලා කියන්නේ අද අපේ භාෂාවෙන් නම් අත් උදව්කරුවන්ට. ඉතින් ඔවුන් මේ ව්‍යාපෘතියේ නායකයෝ දෙන්න විදියට ඔවුන්ගේ මවුරහලෝකයත් එක්කත් සම්බන්ධ වෙලා කතා බහ කරලා තීරණයකට එනවා පෘථිවිය මත අලුත් ජීවයක් ගොඩනගන්න. එන්කි මේකට විශේෂ විද්‍යාඥයෙකු ඉන්න ගන්නවා. එයා තමයි නින්හර්සාග්. නින්හර්සාග් දශක ගණනාවක් පුරා ජීව විද්‍යාත්මක අත්හදා බැලීම් සිදු කළ විද්‍යාඥයෙක්. නින්හර්සාග් මොකක්ද ඇවිල්ලා කරන්නේ? පෘථිවියේ මේ සංසුන් ජීවීන්ව පරීක්ෂා කරලා ඒගොල්ලන්ට මේ වෙනකොට පහර දෙන්න පුංචි ගල් ආයුධ වලින් ප්‍රාථමික මෙවලම් වලින් පරිපූර්ණ මේ හෝමෝ සේපියන්ස්ලා තෝරගන්නවා DNA විකෘතියකට. ඉතින් මේ පරිණාමණය වෙමින් ඉඳපු වානරයන් අරගෙන වානර DNA සහ ඒගොල්ලෝ වානර DNA සහ අනුනාකි DNA එක්කලා නව ජීවීන් කොටසක් උත්පාදනය කරනවා. මේගොල්ලෝ මුලින්ම නිර්මාණය කරන්නේ ඉදින් කියලා ගැහැණු කෙනෙක් වුණා. ඉතින් ඒ මොඩියුල් එකේ නම තමයි ඉදින්. හරිද? මේක සාම්පල් මොඩියුල් එකක්. ඉතින් මේ ඉදින් කියන වානර ස්ත්‍රියට දාව ආදම සහ හිවය කියන පළවෙනි නූතන මානවය දෙන්න උපදිනවා. මෙතෙන්ට එන්නේ ඒගොල්ලන්ට වසර ගාණක් ගත වුණා. අසාර්ථක ව්‍යාපෘති 100 ගාණක් කරන්න සිද්ධ වුණා. කොහොම හරි අන්තිමටම ඉදින් කියන වානර ස්ත්‍රියගේ කුසේ ආදම සහ හිවය කියන නූතන මානවය දෙන්න උපදිනවා. නෑ උපද්දවනවා. මේකට කියන්නේ පහළ වෙනවා කියලා. ඉතින් මේකටම තමයි අපේ ආගමික පුරාණ කතාන්දරවල තියෙන්නේ පහළ වුණා ඕපපාතික ජීවීන් විදියට ඇති වුණා දෙවියන් වහන්සේ මැව්වා. ඉතින් ඕකම තමයි මේ තියෙන්නේ. ඉතින් ඕපපාතිකව දෙවියන් වහන්සේ මැව්වා කියන්නේ තාත්තා කෙනෙක් නෑ. තාත්තා කෙනෙක් නැති වුණාට ඉදින් කියන වානර ස්ත්‍රියගේ කුසේ ආදම් සහ හිවය බිහි වුණා. ඉතින් මේ විදිහට මේගොල්ලෝ තව ගොඩාක් හදාගත්තා ඒගොල්ලොන්ගේ සේවය සඳහා. ඉතින් මේ හදාගත්තු මිනිස්සු අවුරුදු 10ක් 15ක් වගේ කෙටි කාලයකින් හොඳට බොහොම ශක්ති සම්පන්නව වානර පෘථිවියේ අභියෝග වලට පෘථිවියේ කාලගුණයට පෘථිවියට ගැලපෙන වානර DNA සහ ශක්තිමත් අනුනාකි තාර්කික අනුනාකි DNA එක්ක අනුනාකි වරුන්ගේ යටහත් පහත් සේවකයෝ සිංහලුන් විදියට වැඩ කරන්න පටන් ගත්තා. මෙහෙම කාලයක් ගත වෙලා ගියා. ඒගොල්ලන්ට ඇතිතරම් රත්තරන් සහ තන්හු කැනිම් වලින් අරගෙන ගියා. ඒගොල්ලන්ට දැන් රත්තරන් වලින් සහ තන්හු වලින් කිසිම අඩුවක් නැහැ. ඉතින් අවසානයේ එන්කි තීරණය කරනවා මිනිසුන්ට නිදහස ලබා දෙන්න ඕන කියලා. ඉතින් මේක එන්කි බොහොම උණු වෙන හදවතක් තිබුණු බොහොම සුන්දර හදවතක් තිබුණු අනුනාකිවරයෙක් වෙච්ච එන්කි තමයි මේ තීරණය මුලින්ම එළඹෙන්නේ. ඉතින් එන්කිගේ මේ තීරණෙත් එක්ක එන්ලිල් පොඩ්ඩක් කලබල වෙනවා. එන්ලිල් හැමදාම හිතුවේ අනුනාකිවරුන්ගේ පාලනය නැතුව පෘථිවිය කරගෙන යන්න බෑ කියලා. කියන්නේ පෘථිවියේ මේ ඒගොල්ලෝ හදාගෙන ගියපු ව්‍යාපෘති ඒගොල්ලෝ මේක දැන් ජනවාස කරලා තියෙන්නේ. ඒගොල්ලෝගේ තාක්ෂණය දීලා තියෙන්නේ. ඉතින් මේ හැමදේමත් එක්ක එන්ලිල් හිතනවා මේ තාක්ෂණය පාලනය කරන්න මේ දේවල් පාලනය කරන්න අනුනාකිවරුන්ගේ පාලනය නැතුව මිනිසුන්ට සම්පූර්ණ නිදහස දීලා මිනිසුන්ට මේක කරගෙන යන්න බෑ කියලා. ඉතින් මේ දෙපැත්තේ තියෙන මේ ගැටුම් දෙකත් එක්ක මත දෙකත් එක්ක අනුනාකිවරු අතර ගැටුමක් ඇති වෙනවා. මේ සටන ආරම්භයත් එක්කම මිනිස්සු Tamanටම නව විශේෂණයක් හදාගන්න ආරම්භ කරනවා. මොකද අනුනාකිවරු සටන් කරනවා. ඒ අතර පෘථිවියේ මෙච්චර කල උරුමකාරයෝ වෙලා ඉඳපු වානරයෝ දැන් මිනිස්සු විදියට ඔවුන්ටම නව ගමනක් ආරම්භ කරන්න පටන් ගන්නවා. ඔවුන් අභිවෘද්ධි වී පළාත් හා රාජධානි හදන්න පටන් ගන්නවා. මුලින්ම ගම්මාන හදනවා. ගම්මාන පළාත් රාජධානි විදියට විශාල කරනවා. නායකයෝ පත් කරගන්නවා. නව යන්ත්‍රෝපකරණ නිර්මාණය කරනවා. නව ආයුධ නිර්මාණය කරන්න පටන් ගන්නවා. මේ ආයුධ නිර්මාණය කරන්න පටන් ගන්න තැනදී මිනිස්සු අතරත් රාජධානි අතරත් ගැටුම් ඇති වෙනවා. මේක
අනුනාකිවරු බොහොම සියුම්ම නිරීක්ෂණය කරගෙන ඉන්නේ තවමත් එන්ලිල් තීරණයකට එනවා මිනිසුන් පෘථිවියෙන් වඳ කරන්න ඕන කියලා. එන්ලිල්ගේ මේ තීරණෙත් එක්ක එන්ලිල්ගේ මේ තීරණයට මවුල් ග්‍රහ ලෝකයෙන් අවසර ලැබෙනවා. ඒකට හේතුව මිනිසු අනුනාකිවරුන්ගේ තාක්ෂණයත් පාවිච්චි කරගෙන මේ වෙනකොට අනුනාකිවරුන්ටත් පාලනය කරගන්න බැරි ඝාතීය වර්ධනයකට යමින් ඉඳපු නිසා. කොහොමද මේ විනාශ කරන්න එන්ලිල් තීරණය කරේ? මේ විනාශය කරන්න විශාල ගම් වතුරක් මගින් මිනිස් වංශය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න තමයි එන්ලිල් සැලසුම් කරේ. නියමිත දවස නියම කරගෙන තිබු දවස උදා වුණා. නමුත් එන්ක්‍රිගේ මුදු හදවත බිඳිලා තිබුණ මේ වෙනකොට ඔහු තනි මිනිසෙකු නෝහය කියන කෙනාට මේ ගැන දැනුම් දෙලා ඔහුගේ පවුල රැක ගන්න උපදෙස් දෙනවා. එන්ලිල් සැලසුම් කරලා තිබුණු විදිහට මහා ගම් වතුරක් එනවා. මුහුද ගොඩ ගන්නවා. මුළු පෘථිවියම වතුරෙන් යට වෙනවා. ඉතින් නෝහය සහ ඒ කණ්ඩායම ඇරෙන්න අනෙත් සියලුම මානව ශිෂ්ටාචාරය පෘථිවියෙන් අතු ගෑවිලා විනාශ වෙලා යනවා මේ මහා ගම් වතුරෙන්. මේකට ගම් වතුරක් කියලා කියන්නත් බෑ. ජල ගැල්මක් කියලා තමයි කියන්න ඕන. මොකද ඉතිහාස කතාවලට අනුව මුහුද ගොඩබිමට තමයි ඇවිල්ලා තියෙන්නේ. අද අපිට ඉතුරු සත්‍ය. අනුනාකිවරු යලේ නිබේරු වෙත ගියාද ඔවුන්ගේ DNA අපේ ඇටසැකිලි තුල තවම පවතී. අද අපි යන්ත්‍රෝපකරණ නිර්මාණය කරන අයුරු ව්‍යාපාර නියෝජනය කරන අයුරු පළමු මානවයාගේ ආදිය සිතා බලන්න. මේ ලෝකේ ඉඳපු පළමු මානවයා කියන්නේ හෝමෝ සේපියන්ස්ලා අපේ විද්‍යාඥයෝ හිතන අපේ විද්‍යාඥයෝ අපිට කියන පරිණාමවාදයට අනුව ඒගොල්ලෝ කවදාවත් මේ ගත වුණු කාලය ඇතුළත මේ ගත වුණු ටයිම් ෆ්‍රේම් එක ඇතුළත මේ තරම් දියුණු මානව ශිෂ්ටාචාරයක් ගොඩනගන්න බෑ. එහෙම ගොඩනගන්න පුළුවන්කම තිබුණා නම් මේ වෙනකොට මානව ශිෂ්ටාචාර වලට අමතරව පෘථිවියේ කොටසක බලු ශිෂ්ටාචාරයක්, පෘථිවියේ තවත් කොටසක කුරුළු ශිෂ්ටාචාරයක්, මුහුදේ තවත් කොටසක මාළු එකතු වෙලා හදපු බුද්ධිමත් මාළු එකතු වෙලා හදපු ශිෂ්ටාචාරයක් මේ වගේ අනිත් සතුන්ගෙත් ශිෂ්ටාචාර තියෙනවා. මොකද මේ හැම සතෙක්ම හෝමෝ සේපියන්ස්ලත් එක්කම එදා ඉඳන් අද වෙනකම්ම පරිණාමණය වෙමින් එනවා. ඉතින් අපිව මේ තැනට ගෙනාවේ පරිණාමවාදය නෙවෙයි. අපිව මේ තැනට ගෙනාවේ අනුනාකිවරු. මොහොතක් නැවතිලා හිතලා බලන්න. අද අපේ විද්‍යාව, අද අපේ තාක්ෂණය, අද අපේ ජීව විද්‍යාව මේ සියල්ලම අනුනාකිවරුන්ගේ උරුමයක්ද? මේ සියල්ල අනුනාකිවරුන්ගේ උරුමයක් වෙන්නේ තවමත් අනුනාකිවරුන්ගේ ඥාන අපේ ශරීරය තුල තියෙන නිසා. අනුනාකිවරුන්ට පුංචි වැරද්දක් වුණා. ඒක තමයි මේ කතාව, මේ පුරාවෘත්තය සත්‍යයක් කියන තියෙන ලොකුම සාක්ෂිය. මොකද්ද? මිනිසුන්ට තියෙන මේ කොන්දේ අමාරුව. මේ විදිහට ගොඩක් වෙලා ඉන්නකොට මිනිසුන්ගේ කශේරුකාව වේදනාවක් ඇති වෙනවා. ඊළඟට පෘථිවිය උඩ ඉන්න හැම මිනිසෙකුටම තියෙන එකම ලෙඩක් තමයි, පොදු ලෙඩක් තමයි මේ කශේරුකාව දිගේ ඇති වෙන වේදනාව. සරලව කියනවා නම් කොන්දේ අමාරුව. පුරාණ කතා වෘත්ත වලට අනුව අනුනාකිවරු කියන්නේ යෝධයෝ. රියන් 7-8ක් උස විශාල යෝධයෝ. ඉතින් ඒගොල්ලොන්ගේ ගුරුත්ව කේන්ද්‍රය, ඒගොල්ලෝ ගුරුත්වාකර්ෂණය, ඒගොල්ලොන්ගේ ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණයට ඔරොත්තු දෙන විදිහට තමයි ඒගොල්ලොන්ගේ ශරීර සැකස්ම හැදලා තිබුණේ. ඉතින් ඒගොල්ලෝගේ DNA අපේ DNA එක කවලම් කරලා හදපු මේ කශේරුකාව කෙලින් තියාගෙන කශේරුකාව මැදින් සම්පූර්ණ සිස්ටම් එකේ වයර් ටික, සුසුම්නා මැදින් යන මේ වයර් ටික සහිත මේ ගොඩනගපු මිනිස්සුන්ව පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට ගැලපෙන්නේ නැහැ. අන්නේ නොගැලපීම නිසා තමයි මේ කොන්දේ අමාරුව පෘථිවියේ ජීවත් වෙන හැම මිනිස්සෙකුටම එන්නේ. ඉතින් මේක ලොකු ජීව විද්‍යාත්මක කතාවක්. මම සරලව ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ මේ වීඩියෝ එක. ඔයගොල්ලොන්ට තවත් දැනුමෙන් පරිපූර්ණ කරන්න. අනුනාකිවරු යලි පැමිණේවිද? එය එසේ නොවේ නම් අපි තවමත් ඔවුන්ගේ සේවකයෝන්ද? මේක අභිරහස් කතාවක්. නමුත් මේක ඇත්ත නම් අනුනාකිවරු ගැන තියෙන මේ පුරාවෘත්තයේ තවත් වීඩියෝස් 2-3ක් ඉස්සරහට මම කරන්න බලාපොරොත්තු වෙනවා. අනුනාකිවරු පෘථිවිය මත ඉතුරු කරලා ගියපුවා. දැනට අනුනාකිවරු ඉන්නේ කොහෙද? ඇයි සෑම අවුරුදු 5000-6000ක් අතර කාලයක දවසකදී මේ පෘථිවියේ තියෙන ශිෂ්ටාචාර විනාශ වුණේ? ඈත ඉතිහාසයේ තිබුණු හැම ශිෂ්ටාචාරයක්ම ලොකු ස්වභාවික විශ්ලේෂණයකින් එකපාරම විනාශ වෙලා ගින් තියෙනවා. සෑම ශිෂ්ටාචාරයක්ම නැවතත් මුලින්ම පටන් අරගෙන තියෙනවා. අපි කවදද අපේ මේ දැනට තියෙන මානව ශිෂ්ටාචාරය විනාශ වෙන්න පටන් ගන්න? මේ වගේ ගොඩක් වීඩියෝස් ඉස්සරහට කරන්න තියෙනවා. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න, subscribe කරලා, like කරලා, share කරලා තිබුණොත් තමයි ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් notification එක ලැබෙන්නේ. ඉතින් මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් හම්බ වෙනවා හැමෝටම.
ජය වේවා.